1979 ජූනි මාස 5 වෙනිදා හරියටම අදින් වසර 35ක් එපිට ශ්‍රී ලංකාවට නවතම අත්දැකීමක් අරන් එමින් ස්වාධීන රූපවාහිනී සේවය ඔබේ පවුලේ නාලිකාව ලෙස ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වෙනවා. ඔබේ පවුලේ නාලිකාව වෙන්නෙත් එවකට ලංකාව තුළ රූපවාහිනී නොතිබූ නිසා. ඒ වටා තමයි බොහෝ පිරිසක් අපිත් එක්ක එකතු වුණේ. අප 35 වසරක ඉතිහාසය පිළිබඳව කතා කරද්දී ඒ ගෙවුණු ගුවන් කාලය බොහොම ගුණාත්මකව පුරවන්නට ස්වාධීන රූපවාහිනී සේවයේ ලතෙත් ඇති මාධ්‍යවේදියෝ බොහොම අපූර්ව විදිහට සමත් වුණා. අපි මේ පිළිබඳව පුංචිවට සිංහාවලෝකනයක් කරන්නයි මේ සූදානම් වෙන්නේ. අදින් වසර 35ක් එපිට ශ්‍රී ලංකාවේ නවතම රූපවාහිනී අත්දැකීමක් ශ්‍රී ලංකාවට ඇති එකම රූපවාහිනී අත්දැකීමත් ඔබට ලබා දෙමින් ස්වාධීන රූපවාහිනී සේවය ස්ථාපිත වුණා ශ්‍රී ලංකාව තුළ. ඒ වසර 35 පුරාවටම ඔබේ පවුල හා සමග රැඳෙමින් ඔබ අපේ පවුලේ කොටසක් කරගනිමින් අපත් ඔබේ පවුලේ කොටසක් වෙමින් අප ඔබගේ පවුලේ නාලිකාව ලෙසින් ඒ 35 වසර මුළුල්ලේම ඔබ වෙතගෙන ඇසිදිසි පෙළහරයි මේ. ජීවිතයේ විවිධ සිදුවීම් සහ අත්දැකීම් සමාජගත කරන්නට ඒ සමාජගත කිරීම ඔස්සේ ප්‍රේක්ෂක චරිතයන්ට සමීප කරවන්නට ස්වාධීන රූපවාහිනී සේවය සමත් වුණා. ඒ වෙන කවරකින්වත් නෙවෙයි කෝපි කඩේ ටෙලිනාට්‍ය අරහා. කොටින්ම කියනවා නම් කෝපි කඩේ ටෙලිනාට්‍යෙන් ඔබට සමීප වූ චරිතවල නම් සමහර විට ඔබ විහිළුවට වගේ සමහර අයට නම් පට බැන්දා. දයාවතීලා, එන්සිනාලා, සුවඳලා, අබිලින්ලා, කුරුංගුරුන්ලා මේ හැම කෙනෙක්ම කෝපි කඩේ ඔස්සේ ඔබේ නිවසට ආවා. අදටත් ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය වුණේ කෝපි කඩේ. කෝපි කඩේ ඉතිහාසය මහා ඈතට දිව යනවා. බලන්නකෝ. ළමයෝ මල්ලි ආයිමත් එනවා වගේ. ඔව් ඔව් මල්ලි තමයි. ඔය ආයිත් එන්නේ සල්ලි ඉල්ලන්න. ඊයේත් සල්ලි ඉල්ලලා මෙතන පොරේ. අදත් රුපියල් 50ක් ඉල්ලනවා. බලංග තියෙනවා නම් කීයක් හරි දීපන්. අද නම් බේරුමක් වෙන්නේ නෑ. තාත්තට එහෙම අඟවන්න එපා. මම ඔබට දෙන්නම්කෝ පස්සේ. අම්මේ මට පරක්කු වෙනවා. එහෙනම් ඉතින් අර මං අරන් තියන්න දීපු සල්ලි වලින් කීයක් හරි දෙන්න. මේ ගමනවත් මට සාරියක් ගන්න ලැබෙන්නේ නෑ වගේ නං. අම්මේ මං එහෙනම් ගිහින් එන්න. ඔබ යන ගමන් කියාගෙන ඵලයන් තාත්තට ඇහිලා බෙහෙත් ටික බොන්නේ කියලා හොඳද? කඩේට මං එන්නම් කියපන්. මං යනවා අම්මේ. අම්මේ මටත් යන්න ඕන. මේ කඩි කුලප්පුවට දෙන්න මං සල්ලි ගස් වලින් කඩනවා කියලා හිතුවද උඹ? මේ අහපන් පුතේ උඹ ඔය විදිහට සල්ලි නාස්ති කරන්න ගියාම මේ ජීවත් වෙන්නේ කොහොමද? අනිත් වැඩ කරන්නේ කොහොමද? උඹේ ඔය යාළුවොත් එක්ක තියෙන ආශ්‍රය ටිකක් නතර කරපන්. අම්මලට උන්නේ නැහැ මගේ යාළුවෝ ගැන. යාළුවෝ ගැනයි මගේ ගමන් බිමන් ගැනයි. අම්මලා කියන්නේ මට ගෙදරට වෙලි ඉවරලා මේ ආපු පුච්චන්න කියලාද? එහෙම නැත්නම් මේ කඩේට වෙලා තේ ගහන්න කියලාද? ඒක නෙවෙයි පුතේ. බලාපන් දැන් තාත්තා අසනීපෙන් ඉඳගෙන කීයක් හරි හම්බ කරන්න කොච්චර මහන්සි වෙනවද කියලා. උඹ මොනවද කරන්න උදව්ව? ඔව් ඉතින් තාත්තා ලෝභකමට සල්ලි පොදි ගහනවා. මං දන්නවා මොකටද පොදි ගහන්නේ කියලා. අක්කට දෙන්න. මට කීයක් හරි දුන්නොත් තමයි අමාරු. එහෙම කතා කරන්න එපා ළමයෝ. අක්කා ගෑනු ළමයා. ඒක එළියට පහළියට බහැලා යනකොට ඇඳුමක් ඇඳුමක් තියෙන්න එපායි. අනිත් එක උඹට වියදම් කරන කොච්චර වියදම් කළාද?
දැන් ඔන්න රසාවද මොකද හොයන්නේ කියලා හිටන් මහත්තයෙකුටත් ගානක් දීලා තිනවා. ඔවා කවුද කරන්නේ? තාත්තා තනි මිනිස්සයා. ඇයි එතකොට අර අක්ක පන්ති ගිහින් හම්බ කරන සල්ලි? ඒක මහ ලොකු පඩියක් හම්බ වෙන්නේ නැහැ. අර ගෙදර ඉන්නවට යනවා මිසක්. ඒක ඒකගේ වියදමටවත් මදි. ඔව් ඉතින්. අම්මට පෙන්නේ අක්ක ගැන විතරයිනේ. මට ඉක්මනට යන්න ඕන. අද නම් විලියොන් අයියාගේ හිතේ හැටියට බන ටික අල්ලන්නේ නැති. ධම්මෝ හවේ රක්කත ධම්මචාරී. අහලා තියෙනව නේද? ඔය ඒකනේ මෙච්චර වෙලාවේ තෝරලා දුන්නේ. ඕකත් ඉතින් කියන්න දෙයක්ද හැබැයිටම. බුදුබණ කවද්ද බොරු නෙමුදලාලි? මම මේ වයර්ලස් එක අහන ගමන් පත්තරේ බැලුවා. මෙන්න මේ කවි ටික නම් මං හිතන ඇටිට මේ කාලෙටම ගැලපෙන ඒවා කියලා. තමුසේ ඉතින් කවිකාරයනේ. තමුසේට ඔය ටික පාඩම් කරගත්තාම ඔය මගුල් ගාලකදී කාර්යය හිටියන කවි හැටියට කියන්න පුළුවන්. සරුබිම් නිසරුවි ගෝවිබිම් වියලෙනවා ඔසුගුණ සීරෝබිය දුක් පල වෙනවා නිසංහෙලා නුසුදුසුසන් මතු වෙනවා තමදන වඩන්නෝ ඉයලින් වැජඹෙනවා කම්සප්පලොල්ව මහනුන් සිල් හැරලනවා සැමිහට වෛරයෙන් බිරියන් පෙළඹෙනවා මුදලාලි හාමිනේ ඉන්නවද මම මේ දවස් දෙක තුනක් මාව හම්බ වෙන්න කියලා කොහොමද හදිසියක්ද නෑ මේ ඔන්න ඔය පැත්තේ ඇති යන්න හාමිනේ බාර වැඩක් වගේ මම මේ බැලුවා කවුද කියලා. දයාවතීනි. මොකද මේ පැත්තේ මම මේ දුව හම්බ වෙන්න කියලා ආවා. අපේ කොළුවට ඉංග්‍රීසි පොත පොඩ්ඩක් කියව ගන්න පුළුවන්ද කියලා බලන්න. දුව නම් මේ වෙලාවේ නෑ ගෙදර. බැරි වෙන එකක් නෑ. ළමයා මොන පන්තියේද? පස්වැනියේ හාමිනේ. හාමිනේ. මේ ළමයා ආණ්ඩුවේ ඉස්කෝලේක නෙවෙයිලු නේද උගන්වන්න. මොකද්ද මේ පරායිගත්ද මොකද්ද? මොනවා කරන්නද බං? ආණ්ඩුවේ රස්සාවල් වලට ඉල්ලුම් පත්තර දැම්මා කෝ හරියනවා. අරත් ඉතින් ඔය ළමයා ආසත් ඔය රස්සාවටමනේ. විභාග පාස් කරත් ඔච්චරයි. අර ළමයාට පුරුදු වෙන්නත් එක මං ඉතින් ඔය යවන්නේ. අනේ ඒ ළමයා නම් හරිම සීදේවි ළමයා. පාරේ එනකොට උනත් බොහෝම නිවිච්ච පාටයි. හාමිනේ නරකද හොඳ තැනකින් කතා කරලා බැලුවනම් මේ කාලේ හැටියට නැහැ මම මේ කිව්වේ මේ එහෙනම් හාමිනේ දුවාම අහලා බලන්නකෝ මං හෙට කොළුවත් එක්ක මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න මං යන්න හොඳයි. මුදලාලිට රෙජිස්ටර් ලියපන්. මෙන්න ඔගේ පොඩ්ඩක් අස්සංගලද. හාමිනේ පුතාට ලියුමක් ඇවිල්ලා. මං හිතන්නේ අර මේ අපි කතා කරපු රස්සාව ගැනත් දන්නේ. ඒ වැඩේ තමයි. ග්‍රාම සේවක සහතිකේ අපේට සල්ලි අරන් එන්න කියලා තියෙනවා. මේ හදිසියෙ මෙච්චර සල්ලි හොයන්නේ කොහොමද? ඒක නම් ඉතින් කොහොම හරි කරන්න බැරිය. ඒත් මට සැක මේ මිනිහා කොච්චර කාලයක් මේක ඉඳීද කියලා. ඒක නෙමෙයි හාමිනේ. මොනවද මේ ජයසිරි ගැන මේ අහල පහල මිනිස්සු කියන කතා? මොනවද? ඇයි හාමිනේට නැද්ද කිසිම ආරංචියක්? සෝමේ මොකද හදිසියේ? හදිස්සියක් නෑ හාමිනේ. අද රාත්‍රියේ අර ග්‍රාම ආරක්ෂක වැඩේට මායි සිරිපාල කොළුවයි ඉස්කෝලේ මාත් එක්ක පුතා මාතුම්. අපි තුන් දෙනා යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ.
ඉතින් රාත්‍රියට තේ ටිකක් බිව්වොත් තමයි හොඳ. ඒක පොඩ්ඩක් මතක් කරලා යන්න කියලා යාවේ. ඕක සුළු වැඩක්නේ. කොයි එකට සෝමේ රැට යනකොට පොඩ්ඩක් දොරට තට්ටු කරගන්නකෝ. හදිසියවත් අපිට නිින්ද ගිහිල්ලා තිබුණොත් ඉතින් හයියෙන් කතා කරන්න. එතකොට හැරි. මේ ඒක නෙමෙයි සෝමේ. මොකද අපේ කොළුව ඕකෙන් මග ඇරුනේ. අයියෝ කිව්වේ මේ රැට මේ හොඳ නැහැ කියලා නිදි මරන්න. එහෙනම් මොකද ලෙඩක් තියනවා කියලා කිව්වේ? මොනවා? ඔව්. ඉතින් අපි තීරණය කරා මේ මිනිහට කියලා තේ ටික හදාගන්න. දන්නේ නැද්ද පොඩි කෑමකුත් එක මොකක් හරි. අපිල් කාර්යය නේද මේ පැත්තට එන්නේ රාලහාමිත් එක්ක. ඔව්. එන විදියෙන් නම් ඒ තරම් සුබ වැඩකට නෙවෙයි වගේ. අපි අර කොස් ගහ දුන්නේ නැති එකට මේ කොන්තරේට දන්නෙත් නෑ. වාඩි වෙන්න රාලහාමි. මුදලාලි මං ආවේ ලොකු රාජකාරියකට. හැබැයි වහංගු කරන්නේ නැතුව මට ඇත්තම කියන්න ඕනේ. වහංගු කරන්නේ ඉතින් අපි වරදක් කරලා තියෙන එකක් ඈ. වරදක් කළා නෑ. ඒක තව ටිකකින් එළි වේවි. මම මේ ග්‍රාම සේවක රාලහාමි එක්කගෙනම ආවේ විස්තරي ඔක්කොම දැනගෙන. ඉතින් කියන්නකො මොකද්ද කරලා තියෙන්නේ අපි? පෙරේයිදා හැන්දෑවේ මෙහාට ගෙනාවු මේ කෙහෙල්කන කවුද මෙහෙට අරන් ආවේ? මෙහා කොටේ තියෙන එක. ඔව්. මේක අර කොළුවනේ නේද? අර මේ තෙපානිස්ගේ කොළුව. ඔය කොළුව නිතරම මෙහාට කෙහෙල්කන් ගේනවා. වෙනත් වෙලඳන් ගේනවා. කීයක් දුන්නද මේකට? රුපියල් 50ක් දුන්නා. පස්සේ ඉතින් මේ පින්සෙන්ඩ් වෙන්න ගත්ත තව රුපියල් 10ක් දෙන්න කියලා මං ඒකත් දුන්නා. සුවඳ ඔබ බොරු කරන්න එපා. මට එන්සිනා කිව්වා උඹලා එළ දෙන මතක ගන්න දැක්කා කියලා. එහෙ ඉඳලා පට්ට ගන්නවා කිව්වා. මං එපා කියද්දි අප්පුව තමයි එළදෙනගේ කරේ තිබිච්ච පොළු කෑල්ල කපලා වැද්දට විසි කරේ. හරිද මං කිව්වා. එළදෙනේ කරේ තිබිලා තියෙන හරස් පොළු කෑල්ල. මං සෝමයා ඉලක්කල තරහම තරහයි. මාව පොඩි මහත්තයා ගෙදරින් එළෙව්වා. සුවඳ මට යන්න තරකුත් නෑ සුවඳ දැන්. නෑ. පොඩි මහත්තයාගේ කේන්තිය නිවුණාට පස්සේ ඔබට ගේ ඇතුළට කතා කරයි. මේ එතකන් යන් අපේ ගෙදර. නෑ මං කොහෙවත් යන්නේ නෑ. මගේ පිට පුපුරු ගහනවා සුවඳ. මම යනවා යන්නේ සෝමයිලට උණ ගැනෙන්නත් එක්කලා අපායට. බුදු අම්මු අපායට බොල කටුයිඹුල තියන්නේ ලෝදිය හැලිය තියන්නේ අපායනේ. අපායට කිව්වට අපායටම නෙමෙයි ඊට පොඩ්ඩක් මෙහාට වෙන්න. මේ අඬන්න එපා අප්පු. බාඳුනකොට නිකන් මටත් ඇඬින්න වගේ. හාමිනේ ගොඩ දැම්මේ වනේ තව අත දෙක තුනයි හාමිනේ තියෙන්නේ. දියේ තියෙනවා නම් තාම පෙගිලා මාදි. හෙට හරින්ද වෙනකොට බලමුකෝ. ඒකට කමන්නේ නෑ පියෝති. දරමඩුවේ හිවිලා ගන්න මේ පොල්ලතු ටික හොඳටම ඇති. හාමිනේ මට මේ පොල්ලතු ටික වියපු කුලිය නේද? දෙනවා. බෙම්මන් නිකන් වැඩ ගන්නේ නෑ පියෝති. මේ පොල්ලතු ටික ඔක්කොම වියලා අරගෙන වරෙන් හවසට මං සල්ලි අරන් තියලා තියෙන්නේ. ලොකු උදව්වක් හාමිනේ. මම මේ සල්ලි ටිකක් අතිට එනකන් බලාගෙන හිටියේ. ඒ මොකද? ණයක්වත් පොලියක්වත් දෙන්න තියනවද?
අනුෂී සංගීත විෂය හරහා බොහෝ පණිවිඩ රසක් ප්‍රේක්ෂක මනසට සම්ප්‍රේෂණය කරන්නට පුළුවන්. ඒ නිසානේ සංගීතයේ විශ්ව භාෂාවක් කියලා කියන්නේ. ඔය විශ්ව භාෂාව මනාව තේරුම් ගත්තේ අපේ නිර්මාණාත්මක කණ්ඩායම අපූර්ව විදිහේ සංගීත වැඩසටහන් ගණනාවක් කරා. අපි ටිකක් ඒ කාලේට යමු. මතකද ඔබට චිත්‍ර ගීත, විචිත්‍ර ගීත. අදටත් විකාශය වෙනවා ಭಾರತ ගී වින්දන, සිනමා රිද්ම. මේ වගේ වැඩසටහන් අතිශය ජනාදරයට පත් වුණා. ඔව් සම්පත්. එදා සිට අද දක්වාම 35 වසරක් මුළුල්ලේම යහපත් සංගීතයට එහෙම නැත්නම් ස්වභාවිත සංගීතයට ස්වාධීන රූපවාහිනී සේවය ලබා දීපු තැන මෙතෙකයි කියා නිම කරන්න බෑ. ඔබ සඳහන් කරපු වැඩසටහන් වගේම මధుර සංග, රිද්ම තරංග, ෆෑන් ක්ලබ් ඒ වගේම තවත් බොහෝ වැඩසටහන් අතරේ මේ මෑත කාලේ ස්ටුඩියෝ 1 සහ සංහිඳ කියන්නේ ඔබට අමතක කරන්නටම බැරි වැඩසටහන් පෙළක්. ඔබගේ සංගීත රසාස්වාදය වෙනුවෙන් මේ තිලින කළ දේවල් අපි සූදානම් ඇසිදිසි පෙළහර ඔස්සේ යලිත් ඔබට සමීප කරන්න. විශේෂ මధుර සංග වැඩසටහනින් ඔබට මේ ගී ගයන්නේ ගායක ඇනිස්ලි මාලවන. ඉතින් ප්‍රිය හිතවතුනි අපි යලිත් මధుර සංග වර්ෂපූර්ණ විශේෂ වැඩසටහනට පිවිසෙමු. මීළඟ ගීතය ඔබට ගෙනෙන්නේ විශාරද ගායන ශිල්පියෙක්. විශාරද සනත් නන්දසිරි. ගීතාංජලි රසගන්වමින් මේ ගීතේ ගායනා කරන්නේ ක්‍රිස්ටෝපර් පෝල්. මේ කටුරුද ගම්මානේ රන්තරුව ඔබයි මැනිකා රන් සමනලයෙකු වාගේ මම ඔබව සොයා එනවා. මේ කටුරුද ගම්මානේ රන්තරුව ඔබයි මැනිකා සමනලයෙකු වාගේ මම ඔබව සොයා එනවා. මේ විසිතුරේ විශේෂාංගයයි අපි දැන් ගෙනෙන්නේ. ඒ නරඹන්න ඔබ කවුරුත් කැමතියි. දැන් අපි ඉදිරිපත් කරන්නේ ජපන් ගීතයක්. ගෙනෙන ශිල්පිනී කුෂානි සඳරේකා. ඈතරන් විමන් තුලි පාට සේලයෙන් සැදි ඈතරන් විමන් පාට සේලයෙන් සැදි සීත හිම මුදුන් අතරින් එවි බලනවා ලෝහිත පෑ ඈත දිලෙනවා
තෙමා අඳුළු මුතුවැල් සලා දෙතොල්ල සුසුමින් පුරා එකි බිඳ හඬනු මල් මාලේ හඬනු මල් මාලේ දැස නිල්ලු පුල් තෙමා අඳුළු මුතුවැල් සලා දෙතොල්ල සුසුමින් පුරා එකි බිඳ හඬනු මල් මාලේ හඬනු මල් මාලේ මිහිරිම කල්පනාවලින් මගේ හද බඳුන පුරවන්නේයි ඔමාර් ඛය්යාම් වරක් සෝබාදහමට ආයාචනය කළා. ඇත්ත හදවතක් නම් මෙය පිරිය යුත්තේ මధుර කල්පනාවන්ගෙන්ම තමයි. අද කවුද මේ හද බඳුන රස බඳුන පුරවන්නේ? අපි ඔහුට ලෙන්ගතුකමට කියන්නේ ජෝ මහත්තයා කියලා. ඔලකු කරේලා මගතොට නොවාලා මගතු ගොසෝලා එළිය දකින්නද පෙරන්නේ ඕ සතත සොයන්නද පෙරන්නේ සසරේ ගිනිගත් වැලි තලයේ තණ්හා ආශා Studio One, one night only. Beden ave Asayakini kiyanna beri tarmi Asayakini kiyanna beri tarmi සාමාන්‍යයෙන් sannivedakayeku කෙටි විරාමයකට ගියත් සුළු විරාමයකට ගියත් අවසානයේ අපි එන්නේ මෙතෙන්ද. ඒ තමයි ප්‍රධාන පාලක මැදිරිය. මේ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන පාලක මැදිරිය. සාමාන්‍යයෙන් මේ ස්ථානයට ආවට ගියාට කෙනෙකුට එන්න අවසර නැහැ. ඒ තරමටම මෙතන කාර්යබහුලයි. අපි 35 වසරක
අතීතය පිළිබඳව කතා කරද්දී අපේ සංග්‍රාමයේ වැඩසටහන් ගැන හිතමු. ඔබට මතක නම් සෝබා. ඔබට මතක නම් අඳුරෙන් එළියට මේ වැඩසටහන් ඊටාම ජන ප්‍රසාදයටපත් වෙලා සම්මානනීය වැඩසටහන් බවට අතීතයේපත් වුණා. අද ගැන අපි හිතමු. ඔබ දන්නවා අටපට්ටම දොරමඩලාව වෙනස මේ වැඩසටහන් සම්මාන පිට සම්මාන ලබා ගනිමින් වැඩිම ජනතා ප්‍රසාදයේ දිනාගත්තු වැඩසටහන් බවට පත් වෙලා සංග්‍රාමයේ වැඩසටහන් ඊටාම අර්ථකථනීය විදිහට සමාජයට හඳුන්වා දුන්නේ ස්වාධීන රූපවාහිනී සේවය. ඒ ගෞරවාන්විත අභිමානය තියාගෙන බලමු අපි මේ ටික. දොළදුක ආශාවක් අපි සලකතොත් ඒ ඉටු කළ යුතුමය කියන දැඩි හැඟීමක් සමාජයේ තියෙනවා. ඒක කොහොම හරි ඉටු කරන්න ඕනේ. ඒක ස්වාමිපුරුෂයාගේ වගකීමයි. ඉතින් මේකට වෙනත් විකල්පයක් නැද්ද? ඒකට හේතුවක් එන්නේ මෙහෙමයි. දැන් කෙනෙකුට ආශාවක් තියෙනවනම් ඒ ආශාව එයා තෙරපෙනකොට අපි හිතමු බබෙක් හම්බෙන්න ඉන්න අවස්ථාවට මේක තියෙන්නේ. ඒ ආශාව එයා තෙරපෙනවා නම් දිගින් දිගට මානසික වශයෙන් එයාට ඇති වෙන බලපෑම කුසේ දරුවටත් බලපානවා. ඒ නිසා ඉතින් එක්කෝ මනස හදලා ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් අදහස් ඉෂ්ට කරලා ඉවත් කරන්න ඕනේ. ওই දෙකෙන් එකක් කරන්න වෙනවා. සඳහන් කරනවා පිරිත් කියන අවස්ථාවන්ට පවා බාධා කරනවා. වෙනත් තැන් වලට ගියාට පස්සේ ඒ තැන් වලටත් ඇවිල්ලා කරදර කරනවා කියලා. මෙහෙම භූතව ඉන්න පුළුවන්ද? ඔබ හිතන්නේ මොකද්ද මේ පිළිබඳව? ඔය ප්‍රශ්නේ ලංකාවේ පමණක් නෙවෙයි එංගලන්තයේ ස්කොට්ලන්තයේ වැනි රටවල් වල පවා මා දැක තිබෙනවා. ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ පොල්ටර්ජයිස්ට් කියලා. සාමාන්‍යයෙන් ලංකාවේ හැඳින්වෙන්නේ ගෙවල ප්‍රේතයා හැටියට. ඔය ගෙවල ප්‍රේතයා ගේ ප්‍රශ්නේ ඇති වෙන්නේ මෙහෙමයි. එක්තරා ගෙදරක සාමාන්‍යයෙන් වැඩිවිය පැමිණෙන අවස්ථාවට ආසන්න දැරියක් සිටින ගෙදරකයි වෙන්නේ. නොඑක් අපූර්ව සිදුවීම් සිද්ධ වෙනවා. මේවා මම 4-5ක්ම දැකලා තියෙනවා ලංකාවේ පිට රටවල් වල. දැන් ඔය සමහර වෙලාවට ඊටාම බර අල්මාරි එක තැනක ඉඳලා අනිත් තැනට යනවා. පිගන් කෝපාදී උඩ වීසි වෙනවා. භෞතික වශයෙන්ම වෙනවා. ඒ වෙන බව ඒ අය කියනවා. අහසින් වැටෙන හැම දියබිඳක්ම රන්සේ සලකා රැස් කර කෙත්වතු අස්වැද්දූ අපේ මුතුන් මිත්තෝ ව්‍යවහාරා ඉවතට ගන්නා පස් එක්රැස් කර එතනම දාගෙබක්ද තනාගත්හ. වැවයි දාගෙබයි ගමයි පන්සලයි යන්න අපේ වංශකතාවේ ආරම්භයේ සිටම අප පෝෂණය කළ සංකල්පය වූයේ එහෙයිනි. ඒ ඉතිහාසයට නෑකම් කියන බොහෝ දෙනෙකුගේ දෑසින් වසන් වී වෙසෙන. එහෙත් පරිසරයට ආදරය කරන ලෙංගතු දෑත්වලින් සත්කාර ලබන මැණික් දෙන පුරාවිද්‍යා රක්ෂිතය හා වෘක්ෂෝද්‍යානයයි මේ. විමුතුම කාලීන සංවාද සංග්‍රහය අදත් අප ඔබ වෙත ගෙනීමට සූදානම්. මේ දියපාර කොයිතරම් පිවිතුරුද කොයිතරම් සුන්දරද මේ ප්‍රශ්නය මං හිතන්නේ ඔබේ හිතෙත් මේ වන විට නැගී යතුවාට සැකයක් නෑ. මේ ස්ථානය ලංකාවේ තියෙන ඉතාමත්ම සුන්දර ස්ථානයක්. නිවසේ ඉන්න ඔබව අපි අද කැඳවාගෙන යනවා ලංකාවේ තිබෙන ඉතාමත්ම සුන්දර ස්ථානයක. හෝටන් තැන්නේ ලෝකාන්තයට යන පාරේ තියෙන බේකස් දියඇල්ල. බේකස් දියඇල්ල අසල සිටයි මා ඔබට මේ කතා කරන්නේ. අද ඉරිදා දවස. ඉරිදා දවසේ අපි බේකස් දියඇල්ල අසල ඉඳලා මොකද මේ කරන්නේ? ඉරිදා දවසේ ලෝකේ පුරා මිනිසුන්ට විශේෂ වූ ඉරිදා සංස්කෘතියක් තිබෙනවා. ඔබ ඉරිදා දවසට මොකද කරන්නේ? ඉරිදා හවසට මොකද කරන්නේ? මේ ප්‍රශ්නේ ඔබෙන් මීට පෙර කවුරු හරි අසා ඇතුවාට සැකයක් නැහැ.
රට ඉදි රට කජු රටාඹ රට පෙර කන්ට කවුරුත් කැමති. හැබැයි ඔය කිසි දෙයක් නැතුව රට විතරක් කන්ටත් සමහරු කැමති. ඒ අයට ඉතින් රට තනකොළ මිටි 7-8ක් ගෙනත් දෙන්නයි තියෙන්නේ. සමහරු රට කනවා, සමහරු රට යනවා. රට කාලා රට යන අයත් ඉන්නව නේද? අද කාලේ රට යනවයි කියන එකත් කජ්ජද්ද. නමුත් මීට දශක කීපයකට පෙර රට යනවයි කියන එක ඒ තරම් ලේසි පාසු වැඩක් නෙවෙයි. අපේ අසල්වැසි ඉන්දියාවට යන්නත් සෑහෙන වෙලාවක් ගත වෙලා තියෙනවා. ඒ කාලේ ඉතින් රට යනවයි කියන එක හඳුන්වලා තියෙන්නේ නැව් නගිනවයි කියලානේ. ඈතින් පේන්නේ කැනඩාව. මම ඉන්නේ ඇමරිකාවේ. මේ තියෙන්නේ ලෝක ප්‍රකට නායගරා දිය ඇල්ල. අපි මේ 20 වෙනි සියවසේ මේ බුද්ධි යුගයේ විද්‍යා යුගයේ ආගම කියන එක මිනිස්සු බෙදන වැටක් කරගන්නේ නැතුව ආගම මිනිසා එකතු කරන පාලමක් කරගන්න ඕන. ඉතින් රටේ සාමය ඇති වෙන්නට සහජීවනය ඇති වෙන්නට නිකන් මේ හැම જાතිම අත්වැල් බැඳගත්තතයි සුදු පරවිව අහසට යවට වැඩක් නැහැ. ස්වාධීන රූපවාහිනිය 35 වසරක් මුළුල්ලේ ටෙලි අත්දැකීම වෙනස් කරමින් ඔබ වෙත බොහෝ ටෙලි නාට්‍ය ගෙනා වගේ අපි කිව්වා. මේ හැමදේම තාම අපි ළඟ තියෙනවද? ඒක නේද ඔබේ ප්‍රශ්නේ. තාමත් පළවෙනි ටෙලි වෘත්තාන්තයේ සිට අපි ළඟ මේ හැම ටෙලි නාට්‍යයක්ම තියෙනවා. අපි මේ ඉන්නේ එතන. අන්දර වැට කටු තියෙන මලුත් තියෙන විස කටු නැති අන්දර වැට ඉන්න බැඳලා හදපු ගින්දර නැති අන්දර වැට කටු තියෙන මලුත් තියෙන විස කටු නැති අන්දර වැට ඉන්න බැඳලා හදපු ගින්දර නැති අන්දර වැට ඔක්කොම බරබරේ ඉඳා ගන්න තැගුට් වෙනවා වාඩි වෙන්න එක තැගුට් වෙනවා වාදෙන් මම්ම නොකරනද රමයා අපේ මිනිස්සුනේ මාව ඔහෙක වල උඩම වලලලා තියෙන. මේ මෑන්චස්ටර් වෙන ප්ලේස් තිබිලාද මේ කනත්තේ? මගේ අඟුටම ගාලා ගැහුවේ. ඉතින් තවත් මම තැපගෙන ඉන්න නැතුව චුත වෙනවකෝ. චුතලා කොහෙන් හරි මතු වෙනවා. වාතේ. තාම එහෙම කරන්න තරම් පිනක් නැතුවනේ ඉන්නේ. ඉතින් මට කියන්නේ ඔහෙ මතු වෙනවකෝ. විසුදංකල් අපි වගේ පොරවල් මේ මාවට ගියාට චුත වෙනවද? සුබෝදයි මට හිතෙනවා අපි නොහිතන ලොකු පෙරලියක් ළඟදිම සිද්ධ වෙයි කියලා. ඇයි කල්පනා එහෙම හිතන්නේ? අපිට පුළුවන් ද මේක හැමදාම රාසක් විදිහට තියාගන්න? අපේ අම්මලා දැනගත්ත දවසට ඒක ඇත්ත. එයාලා දැනගත්තත් නැතත් අපිට සිද්ධ නම් මේ කවදද ඒගොල්ලන්ට කියන්න. මට බයයි අයියේ. ඇයි? ඔයාමලටද බය වෙන්නේ? අම්මලා අකමැති වුණොත්? ඔයා බය වෙන්න එපා. මම නැන්දරේ මමට කියන්නම්කෝ. පුරාණ සම්ප්‍රදායන් කඩ කරන්න හොඳ නෑ. ඒ හින්දා නෑ නෑ තුනෙන් මස්සිනාටමයි කියලා. ඔයාට නම් හැම එකක්ම විහිළු. ඒ කන්නඩිය දෙක දාගෙන මම ගිය සුමාන ඇස්ෆාල්ට් හන්දියෙන් දොඩම් ගෙඩි 6ක් ගත්තා. පැණි දොඩම් ගෙඩි 6ක්. අරගෙන ගිහින් මගේ නංගිගේ කොල්ලෝ ඉස්පිරිතාලේ බොහොම අමාරු තත්ත්වෙක ඉන්නේ. මං ඒ කොල්ලුවට ගිහින් දුන්නා. දීපුවම කියනවා මායි මේව සිදරන්නු. ඉතින් බලන්න මහත්තයාගේ කන්නඩිය මොකද්ද තත්ත්වේ? ඒක මහත්මියෝ කන්නඩිය වැරද්දක් නෙමෙයි. ඒක දුඩම්කාරයෙක් එක්ක බේර ගන්න ඕන ප්‍රශ්නේ දුඩම්කාරයෙක්ගේ වංචාවක් මේක. ඒක කන්නඩිය උඩට නෙමෙයි. අනිත් එක ඒක පැත්තකට දාමුකෝ. දැන් මට ගියාම
මගේ පවුල මට අඳුර ගන්න බෑ. කන්නඩි දැම්මම. ඔව්. ඉතින් කන්නඩි නොදැම්මත් පවුල අඳුර ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනනේ. මේකනේ වෙලා තියෙන්නේ මට. අපේ පවුලයි නංගි දෙන්නම නිමුල්ලු දෙන්නයි. දෙන්නම ගෙදර ඉන්නේ. ඉතින් මට කොහොමද අඳුර ගන්න බෑ මේ කන්නඩිය දාපුවා. එන්නේ පොඩ්ඩක් ඉන්න ඕක මට කෙලින් තේරුම් කරලා කියන්නේ ඔය කන්නඩිය බයිෆෝකල් එකක්ද? මොන බයිසිකල් එකක්ද සයිෆෝකල්ද මම දන්නේ නැහැ. මට දුන්නේ මේ මම කන්නඩිය හදන්න දුන්නේ ඔය අඬුව දාපු කන්නඩිය. ඔය දන්නේ බාල වැඩ කරයිද අපි වගේ බාල වැඩ කරන්න මිනිස්සු නෙමෙයි. ඒකයි මම කියන්නේ. ඉතින් මට හොඳට මේක හදලා දෙන්න කියන එකයි මම කියන්නේ. ඔහෙට මම දුන්නේ හොඳ ඉංග්‍රීසි ලෙන්ස් එකක් දාලානේ දුන්නේ. එහෙම වෙන්න විදියක් නැහැ නේ. වෙන්න විදියක් නැත්නම් මොකද මට මේ ගෙදර ගිහින් මේ ප්‍රශ්නේ කොහොමද මම විසඳගන්නේ? කරන්න තියෙන්නේ මෙන්න මේකයි. ඔව්. දැන් කවුද ඔය ගෙදර ඉන්නේ කිව්වේ තමන්ගේ නිබුල්ලු සහෝදරි. නිබුල්ලු කියන්නේ අපේ පවුලේ පවුලයි නංගි නිබුල්ලු. මේකයි කරන්න තියෙන්නේ. ඔහෙට කන්නාඩි ඕන නැහැ. ඔහෙ ගිහිල්ලා අර නිබුල්ලු සහෝදරිව එයා ගෙදරට අරින්න නංගිව. එතකොට පවුල හොඳට පෙනේ. හොඳයි මම ඒකත් කරලා බලන්න. ඒක කරලා බලන්න. හැබැයි හරියට ගියේ නැත්තම් මම එනවා. එන්න. You are Miss? You are Miss නෙමෙයි. මම Miss අංකොක්කාවල. ඕහෝ අංකොක්කාවල මම දන්න මම ඔයාගේ තාත්තා වඳුරනවා. තාත්තා නෙමෙයි අපේ පප්පා. පප්පා මේ දාර නිතරම අල්ලපු ගෙදර ඉන්න එක නිතර පුප්පන්නේ. ඔව් ඒගොල්ලන් අපේ ලෑන්ඩ්ලෝඩ් නේ. වාඩි වෙන්න. අපි ලෑන්ඩ්ලෝඩ් නේ. එහෙම තිස්සෙම අපේ පප්පත් එක්ක හැප්පෙනවා. එයා පප්පත් එක්ක හැප්පෙනවා අපේ පප්පා එයාත් එක්ක හැප්පෙනවා. හැපි දෙන්න පුප්ප ගන්නවා. දැන් ඔය මිස්ටර් දැන් ස්පෙක්ට් එකක් ගන්නද ආර? ඔව්. දැන් ඔය පෙනීම දුර්වල වුණා කාලයක් ඉඳලා. නෑ මගේ මේ සයිට් එක පොඩ්ඩක් වීක්. සයිට් එක එහෙමනම් එතකොට මම දැනගන්න කැමතියි ඔයාගේ පප්පගේ මම්මගේ සයිට් එක කොහොමද? ඒගොල්ලන්ගේ සයිට් එක පොඩ්ඩක් වීක්. ඒගොල්ලන්ගේ පොඩ්ඩක් විස්තර ලියා ගන්න නේ. එතකොට මම්ම ස්පෙක්ස් දානවද? ඔව් මම්මත් දානවා. මම්මගේ මම්මත් දානවා. පප්පත් දානවා පප්පගේ පප්පත් දානවා. පොඩ්ඩක් ඉස්සෙල්ලා මේකේ රෝග නිදානය හොයා ගන්න ඕනේ බෙහෙත් කරන්න ඉස්සෙල්ලා. එතකොට පරම්පරාව පිළිවෙලින් ලියා ගන්න ඕනේ කියන්න බලන්න එතකොට. පප්පත් දානවා. පප්පගේ පප්පත් දානවා. ඔව්. පප්පගේ පප්පත් දානවා. තව මම්මගේ පප්පත් මම්මත් දානවා. මම්මගේ මම්මත් දානවා. හෝ ඇති. එහෙම නෙමෙයි. ඇති. දැන් ඕක කරන්න අමාරුයි. මට උවමනා කරලා තියෙන ඔය කට්ටියව මෙහෙට ගෙනල්ලා පරීක්ෂා කරලා බලන්න. ඒ කට්ටියව මෙහෙට ගන්න. මැදිරියේ ඉඳන් කතා කරන ඕනම පූරකයෙකුව රූපවාහිනී තිරය ඔස්සේ ඔබ දකින්නේ මෙන්න මේ තැන නිසා. අපි ප්‍රධාන පාලක මැදිරිය ගැන කතා කරනවා. හැබැයි මේ මොහොතේ මම ඉන්නේ තේවිස්ගුරුගේ මැදිරියේ පාලක මැදිරියේ. මේ ස්ථානයේ ඉඳන් බොහෝමයක් කටයුතු සිද්ධ වෙන වග ඔබට මේ මොහොතේදී පෙනෙනවා. මේ ප්‍රධාන පාලක මැදිරියට අමතරව මෙහි තිබෙන කාර්ය බහුලම ස්ථානයක්. යහපත් sannivedanaya ගුණාත්මක sannivedanaya තුල ස්වාධීන රූපවාහිනී සේවය 35 වසරක් මුළුල්ලේ Tamanගේ සලකුණ තැබූ වග අපි ඔබට යලි යලිත් කිව්වා. සාමා සහ අමර, සුදු පුංච, ලහිරු මඩල, ලහිරු චාරිකා, සෙල්ලම් ගෙදර වැනි බොහෝමයක් ළමා වැඩසටහන් තුලින් අපි මේ මෙහෙවර ඔබේ පවුලේ නාලිකාව තුලින් ඔබේ නිවහනට අරගෙන ආවා. තාමත් මේ මෙහෙවරට නිමාවක් නැහැ. නැවතීමේ තිතක් නැහැ. 35 වසරකින් ඔබටත් මේ මෙහෙවර රැගෙන යන්නට ඔබට පොරොන්දු වෙමින්ම අපි යලිත් අතීතාවර්ජනය කරමු. ඔබ වෙතගෙන ඒ අපූර්ව ළමා වැඩසටහන් මෙලෙසින්. අඳුරු අහස එළිය කරන ලහිරු මඩල නැගේ ලහිරු මඩල නැගේ අලු දවස මලා පෙරස දොරකඩ ළඟ තිබේ අලු දවස මලා පෙරස දොරකඩ ළඟ තිබේ අලු දවස මලා පෙරස දොරකඩ ළඟ තිබේ ආයිබෝවන්. ඉතින් ඔන්න 1 2 3 කියලා දවස් 7ක් ඇඟිලි ගනිමින් හිටියා. කවදද බදද දවස් එන්නේ කියලා. ඒ දවස නම් ආවා. අපි හමු වෙන්නේ ඔබත් එක්ක සතියක්
පහුවෙලා. ඒ වුණත් ගිය සතියේ ඔබ තනි වුණේ නැහැ. අමිල මල්ලෙත් රෂංකනංගෙත් ඔබේ නිවහනට ආවා. ඔබේ දුක සැප බලලා යන්න. ඒ වගේම දැනුම විනෝදය රැගෙන. අපෝ මාසි ගෙටත් බෙදාලා පහල ගෙටත් බෙදාලා මේ ගෙවල් ගානේ බෙදෙනකේ අපිටත් මොන හරි දෙන්න. එහෙනම් ඔයගොල්ලොත් ඇවිල්ලා අත් තියන්න. අයියෝ අපිට බෑ ඔය මහා ගෑනු සෙල්ලන්නේ. එහෙනම් මොකටද ඔයගොල්ලන් බෙදෙන දේවල් ඉල්ලන්නේ? ඔය වගේ බොරු වැඩ කරන්නේ නැතුව අපි වගේ වැඩක් ඇති වැඩක් කරන්නකෝ. මොකද්ද ඔයගොල්ලෝ කරන වැඩක් ඇති වැඩේ? අපි එනකොට මේ පුටුව ලලිතයන්ටලා ගේ ගාව විසිකලා තිබ්බා. ඉතින් අපි මේක ගෙනාවා. ආපෝ ඔකදොයි මහ වැඩක් ඇති වැඩේ. ඇයි මේක අපේ සෙල්ලම් ගෙදරට ඕනේ නැද්ද? එහෙනම් විසි කරමු. හරි හරි ඕකෙන් වැඩක් තියෙනවා ඉවරයිනේ. ඕකොතනින් තියන්න. අපි ඇවිල්ලා ඉන්නේ පුංචි ඔගලන්ව ඉතාමත්ම සුන්දර ඒ වගේම අධ්‍යාපනික වශයෙන් වැදගත් වෙන ලහිරු චාරිකාවක ගෙනියන්න තමයි. ඉතින් අපේ පුංචි යාළුවෝ දැන් සූදානම් වෙලා ඇති අද දවසේදී මේ ලහිරු චාරිකා තුලින් අපිත් සමග සම්බන්ධ වෙලා ඒ අපූර්ව අත්දැකීම් සමුදාය බෙදා හදා ගන්න. ඉතින් අද දවසේදී අපි සමග එකතු වෙනවා පුංචි යාළුවෝ දෙන්නෙක් නිල්මනංගි සචින්තනානංගි. ආයුබෝවන් සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා ඈ අද ඉතින් හැමෝම විශාල බලාපොරොත්තුවකිනුනේ මේ ඇවිත් තියෙන්නේ ඈ උත්සාහවන්තයාද වාසනාවන්තයාද ජයගන්නේ කියලා මේ බලන මේ තරඟෙට අදට දවස් 1මාරක් වෙනවා. තව ටික වෙලාවකින් දැනගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා මේ දෙන්නගෙන් කවුද ඈ අද ජයග්‍රහණය කරලා තියෙන්නේ කියලා. ඉතින් දැන් මේ වෙලාව මේ තරඟේ බලා ගන්න අපේ මේ සිංහ රජතුමත් මේ අවස්ථාවේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. තිස්පස් වසරක් පුරාවටම මේ ඇසිදිසි පෙළහර ඔබ වෙත ගෙන එද්දී අපිට අමතක කරන්නටම බැහැ සම්පත් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ඔබ වෙත ගෙන ආපු වාර්තාමය වැඩසටහන් සෙත් ශ්‍රී ලංකා සුන්දර ලංකා වැනි බොහෝමයක් වැඩසටහන් තුලින් ඔබ වෙත දැනුම ගෙන එන්නත් ස්වාධීන රූපවාහිනී සේවය අමතක කරේ නැහැ. ඇයි මතකද උරගල මේ වැඩසටහන් එක්ක වාර්තාමය වැඩසටහන් කියන රාමුව ඔස්සේ අපි ස්වාධීන රූපවාහිනී සේවයේ අපේ නිර්මාණාත්මක මාධ්‍යවේදීන් අමුතු විදිහේ අත්දැකීම් ඔබට තිළින කරා. ওই වැඩසටහන් ඔස්සේ අපි කතා කරා අනුෂි සීගිරිය ගැන. අපි කලාව ගැන කතා කරා. අපි රටේ තියෙන විවිධ සිද්ධාස්ථාන පිළිබඳව කතා කරා. සහ ඔබ යන්නට අවශ්‍ය ඔබ නැරඹිය යුතු ඔබ දැනගත යුතු බොහෝ ස්ථාන ගැන වාර්තාමය වැඩසටහන් ඔස්සේ කතා කරා. සරලවම කිව්වොත් වාර්තාමය වැඩසටහන් වලට ලංකාවේ ඇසිදිසි මාධ්‍ය තුල නව අර්ථකථනයක් ලබා දුන්නේ වෙන කවුරුත් නෙවෙයි ස්වාධීන රූපවාහිනී සේවය. අප්‍රේල් මාස 17 වන දින මහනුවරදී උපත ලැබූ ජෝර්ජ් කීට් නැමැති ලදරුවා පාසල් අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොදැක්විය. එහෙත් කුඩා කාලයේ සිටම චිත්‍ර ඇඳීමට මහත් රුචිකත්වයක් දැක්විය.
මල්වත්ත විහාරස්ථානයේ ආසන්නව වාසය කළ ජෝර්ජ් කීට් බාල කාලයේ සිටම බුදුදහමට මහත් වූ වැල්මක් දැක්විය. තම තරුණ කාලය වැඩි වශයෙන් චිත්‍රකලාව සඳහා කැප කළ ජෝර්ජ් කීට් බොරැල්ලේ පිහිටි ගෝතමී විහාරස්ථානයේ බෙතිසිතුවම් සිත්තම් කිරීමෙන් තම චිත්‍රකලා දිවියේ නව පියවරකට පා නැගීමට සමත්. නෙතු පිනන සිත නිවන චමත්කාරයෙන් මත්ව තමා කවුදැයි තමා සිටින්නේ කොහිදැයි අමතක වන තරමට සුන්දර පරිසරයක තම නවතැන කොන්න කන්නට සිතූ ඒ මිනිසා මිනිසකුට වඩා විස්කම් සිතක් ඇති දෙවියෙකුට සමකිරීමේ වරදක් වෙද්ද මේ විමන අහසට නැගුණු කෛලාශයක් වැන්න ආල්ක මන්දාවේ කුවේරයාසේ තම බලවිමන ගොඩ නැගූ ඒ අපූරු බල සම්පන්නයා වෙන කිසිවකු නොව අපේ ඉතිහාසය පීතෘ ඝාතකයෙකුද නිවට බියගුළු පෞද්ගලිකයෙකු ලෙසද සටහන් කරන තරම් කුහක වූ කසු රජතුමාය. මේ ආලක මන්දාව සෞන්දර්යයේ නවාතැන සීගිරියයි. මේ අපූර්ව රසකාමියාගේ වියෝවෙන් සහස්‍රයකුත් අඩක්. එනම් වසර 1600ක් පමණ ඉක්මකිය කල තම රාජධානී මස්තකයේ සිට තමා ගැනම කුමක් සිතනු ඇද්ද? සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම පරිච්ඡේදයක වීර චරිතය පමණක් නොව අපූර්ව භූමිකාවක් බවටද ඔහු පත්වනු නිසක. සිංහල සිනමාවේ සමාරම්භයේදීම ජගත් සිනමාවේ යෝධයන් බඳු ඩේවිඩ් ලීන් වැනි සිනමා ප්‍රඥයන්ගේ ඇසුරද ඔහුට හිමි විය. තාක්ෂණ ශිල්පියෙකු ලෙස සිනමාවට එක්වුවද ඔහු නියත විවරණ ලබා තිබුණේ නිර්මාණශීලී සිනමා කලාකරුවෙකු වන්නටය. නම්බුගේ ෂෙල්ටන් ගාමිණී ෆොන්සේකා නම් වූ ඒ භාග්‍යවන්ත කලාකරුවා ගාමිණී ෆොන්සේකා ලෙස ශ්‍රී ලාංකික සිනමාව දිග්විජය කළේ එහෙයිනි.